හැලෝ කට්ටිය කොහොමද? ටිකක් අසනීපෙන් හිටියට අද විශේෂ දවසක්. ඉතින් ඒක සෙලිබ්‍රේට් කරන්නම ඕනේ. මොකද ඇත්තටම මම හුස්ම ගන්නෙත් එයා හින්දා. ඉතින් ඒක නිසා ඒ දවස අමතක කරන්න බෑ. ඉතින් අපි දෙන්නා ගොඩක් මහන්සියෙන් තමයි අපේ දුවව හදන්නේ. ඉතින් අද එයාගේ උපන්දිනය. ඉතින් හැම අවුරුද්දම වගේ අපි එයාගේ උපන්දිනේ එයාගේ බර්ත්ඩේ එක එක විදිහට සෙලිබ්‍රේට් කරා. ඉතින් අමතක කරන්න විදියක් නැති හින්දා කොච්චර අසනීපෙන් හිටියත් මොනවා කරත් ඉතින් එයා වෙනුවෙන් ඒ දවස අපි ගත කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේ ඉන්නේ මගේ දුව. ඇත්තටම මං හුස්ම ගන්නෙත් මෙයා හින්දා. මෙයා තමයි මට ඉන්න එකම කෙනා. ඉතින් ඒ දවස මට අමතක කරන්න බෑ. ඉතින් අපි බලමු අද අපි එකතු වෙලා මොනවද කරන්න කියලා. ඉතින් අද අපි ආවා වෝටර් ස්ටේජ් එකට. ඉතින් ඉස්සලම පොඩක් එයත් එක්ක අපි පොඩ්ඩක් ඇවිද හිටියා. මොකද එයාට ඕනේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න. ඉතින් එයාට ආස දේවල් කරන්න දුන්නා. ඉතින් මෙයා පොඩි කාලේ මෙයාගේ කලින් අවුරුද්දවල් වල අවුරුදු 1 2 වගේ සෙලිබ්‍රේට් කරනකොට ඉතින් මෙයා ගොඩක් පුංචි. මෙයාට අපි ඩිනර් බුෆේස් වගේ තමයි arrange කරලා තිබ්බේ. ගලදාරි හෝටල් එකේම. ඉතින් ඒත් මෙයාට ඒවා කන්න බෑ. මොකද මෙයා පුංචි වැඩිනේ. ඉතින් දැන් මෙයා ඉන්නේ කන්න පුළුවන් වයසක. මෙයා ආස දේවල් තමයි මෙයාට අරන් දෙන්න ඕනේ කියලා හිතුවේ. මොකද අපි arrange කරාට අපිනේ කන්නේ සාමාන්‍යයෙන්. ඉතින් එයා කන්නේ නැහැ. එයා ආස foods items කන එක තමයි ගොඩක්ම හොඳ කියලා හිතුවා. ඉතින් ඒ හින්දා අපි මේ පාර එයාට arrange කරා high tea එකක්. high tea එකේ එයාට ආසම foods තමයි තියෙන්නේ. මොකද dinner එක lunch එක වගේ heavy hard foods වලට වඩා high tea එකක තියෙනවා බබාලාස foods items. I think varieties කැනඩාවක් තියෙන high tea buffet එකක් තමයි water stage එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපි ගිහිල්ලා arrange කරේ කියලා. යා ඔන්න දැන් අපි රෙඩි වෙන්න යන්නේ. මේක ඊවිනින් තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි යමු high tea එක ගන්න. ඔන්න දැන් අපි රෙඩි වෙලා ඔක්කොම කරලා ඔන්න දැන් අපි යනවා high tea එකට hall එකට. ඔන්න මේ ඉන්න මගේ බබා. ඉතින් මේ ඉන්නේ husband. ඉතින් අපි තුන්දෙනාම එකතු වෙලා ස්ටාර්ට් කරා. ඉතින් මෙතන තියෙනවා පීසා වර්ග කීපයක්ම. ඒකේ කැමති පීසා අයිටම් එකක් ගන්න පුළුවන්. ඔයා කැමති අයිටම් එක මොකක්ද කියලා සිලෙක්ට් කරලා ඉතින් ඒක ගන්න පුළුවන්. එතකොට තවත් එක වෙරයිටිස් තියෙනවා මෙතන. මේ හැම එකක්ම අපිට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් සෝටිස් අයිටම්ස් තියෙනවා. ෂෝටිස් වලින් ඔයාලා ආසම ෂෝටිස් වර්ග තියෙනවා. ඉතින් හැම එකම Taman කැමති නම් ඒක එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් රෝල්ස් හැමදේම වගේ ඔයාලට තියෙනවා. ඉතින් කැමති දේවල් අපි ඉස්සලම අපි ටිකක් කීපයක් වගේ ගත්තේ. ඊට පස්සේ අපි මුලින්ම කරේ ඒක එන්ජොයි කරන එක. බබා බර්ගර්ස් කන්න ආසයි කියලා බර්ගර් එකකුත් අරගෙන. ඉතින් මේ ෆුඩ්ස් අපි ගන්න අතරතුර අපිට කැමති ඩ්‍රින්ක් එකක් අපිට ගන්න පුළුවන්. එතන තියෙනවා ඩ්‍රින්ක්ස් වර්ග කිහිපයක්ම. ඔරෙන්ජ් ජූස් කැමති එකක්, ලෙමන්, අයිස් කොෆි ඒ වගේ. ඉතින් බබා අරන් තියෙන ඔරෙන්ජ් ජූස්. ඉතින් ඒ වගේ කැමති ඒවා ගන්න පුළුවන්. මේ තියෙන අයිස් කොෆි කැමති ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ආයෙත් යනවා බුෆේ එක පැත්තට. තව මොන හරි ගන්න. How many? 1, 2, 1. Well done. Let's cut the fish now. Not sausage. This one? Yes.
Take this one. No. I did very little. ඉතින් මේ කාණ එකේ තියෙනවා අපේ බබා ආසම ෆුඩ් අයිටම්ස්. මොකද මම ඒකයි කිව්වේ ඇත්තටම ඔය ඩිනර් ලන්ච් බුෆේස් වලට වඩා මේ වගේ එකක් බබාලා ගොඩක් කැමතියි කියලා. මොකද මෙතන ෆ්‍රෙන්ච් ෆ්‍රයි, ෆිෂ් සොසේජස් ඒ වගේ අයිටම්ස් තියෙන කාණ එකක් තමයි මෙතන තියෙන්නේ. එතනම සෝස් තියෙනවා අපිට කැමති විදිහට දාගෙන කන්න පුළුවන්. I want this one also. This cup. What is that? Egg. ඉතින් මේ කෝන් එකේ සොසේජස් ෆ්‍රයි කරලා ඒ වගේම එග් පායි වගේ ගොඩක් අයිටම්ස් තියෙනවා ගන්න පුළුවන්. Come here. Sit. ඉතින් මේ ඕනම අයිටම් එකක් අපිට ඕන වෙලාවක ගිහිල්ලා අරගන්න පුළුවන්. ඉතින් අපි කැමති ඕවා කැමති අපි අකමැති නම් ඒක ඉග්නෝර් කරන්න පුළුවන්. කැමති අයිටම් එකක් නම් අපිට අරගන්න පුළුවන්. ඉතින් අපේ බබා නම් හරි කැමති. මොකද එයා ආස ඔය වගේ පොඩි හෙවි නැති ෆුඩ්ස් අයිටම්ස් වලට. ඉතින් මං හිතනවා එයා ඒක හොඳට එන්ජොයි කරනවා කියලා. ඉතින් එයාට හරි කැමති කිව්වා. එයා ඉතින් ගොඩක් දේවල් කියනවා අපෙත් එක්ක. ඉතින් අපි මේ වගේ ගොඩක් වෙලාවට ගොඩක් අයිටම්ස් අරගෙන එන්ජොයි කරා. හැම එකකම වගේ වීඩියෝස් නම් ගත්තේ නෑ. බබා කැමති හැම අයිටම් එකක්ම වගේ යාට අරන් දුන්නා. Seen this one before. I didn't clean this one before. This place? Yes. I never did not before like that. When someone takes like this, there's no one. මම නම් ඩ්‍රින්ක්ස් ගත්තේ නැහැ. ඔරෙන්ජ් ජූස් වගේ දේවල් මම ගත්තේ පොඩි ලෙමන් එකක්. මේක එවෙලෙම අපිට අරගස්සලා දෙනවා. ඉතින් අපි කැමති විදිහට අයිස් කියුබ්ස් දාලා එහෙම මේ තියෙන ඩ්‍රින්ක් එක. Does it? ඇත්තටම හයිට් එකේ ඉස්සෙල්ලම තියෙන සුප් එක තමයි මේක. ඒකෙන් තමයි ඒක ස්ටාර්ට් වෙන්නේ. සුප් එකයි බන්ස් වගේක් එනවා. ඒකෙන් තමයි ඒක ස්ටාර්ට් වෙන්නේ. දැන් අපි ආයෙත් කියා තව මොන හරි ගන්න. ඉතින් මේ තමයි මං කියපු ඒ බන්ස් ටික. මේ කෝන් එකේ සුප් අයිටම්ස් එකක් වගේම එක එක බන්ස් වර්ග තියෙනවා. ඉතින් අපි බලමු ඊළඟට අපි මොනවද ගන්න ගියේ කියලා. I don't like. මෙතන වෆල්ස් තියෙනවා. කැමති නම් අරගෙන කන්න පුළුවන්. What is that? ඒ තමයි බ්ලූබෙරි. ඉතින් මේ වෆල්ස් වලට කැමති විදිහට අපි එක එක දේවල් දා ගන්න පුළුවන්. බ්ලූබෙරි එක එක අයිටම්ස් තියෙනවා. ඒම එකක්. ඉතින් එක වෆල්ස් එකකට මෙතන තියෙන ෆ්ලේවර්ස් වලින් කැමති ෆ්ලේවර් එකක් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. මෙතන තියෙන ෆ්ලේවර්ස් ටික. මෙතන තියෙනවා ආයි පැටිස් වර්ග ශර්මා ගොඩක් අයිටම්ස්. ඉතින් බලමු අපි මොනවද ගත්තේ කියලා. Sushi. How come? You want patties? ඉතින්
මේ තියෙන්නේ ෂෝට් කෑමක් ඉන්දියන් කෑමක්. මේක තමයි පානිපූරි කියන්නේ. මෙයා ඒ පානිපූරි එක අපිට arrange කරලා දෙනවා. ඒකට ගොඩක් ෆ්ලේවර්ස් කීපයක් තියෙනවා. අපි කැමති ෆ්ලේවර් එක ඒකට ඇඩ් කරන්න පුළුවන්. මේ තියෙන්නේ එයා කරන එකක් මම පෙන්නන්නම්. ඔන්න ඔය වගේ එකක් අරගෙන ඒකට ඔතන තියෙන items වලින් කැමති items දාගන්න පුළුවන්. නැත්නම් කැමති නම් ඔක්කොම වලින් දාගන්නත් පුළුවන්. ඒක එකපාර තමයි කන්නත් ඕන. මොකද ඒක එහෙම දෙපාරකට තුන් පාරකට කන්න බෑ. මේ ඒකට දානවා පොඩි හරි එකක් වගේ අමුතු එකක්. ඒ කියන්නේ පොඩි නිකන් අයිටම් එකක්. ඒක හැලෙනවා. මේ තියෙන මෙන්න මේක තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ ඔය ආයතින් පේන්නේ වෙඩින් එකක්. මේ වෙලාවේ එළිය වෙඩින් එකකුත් යනවා. ඉතින් ඔන්න ඒ වෙලාවේ පානිපූරි එක රෙඩි කරලා දෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි ඒකත් බැලුවා කොහොමද කියලා. ඉතින් මෙතන තියෙන ෆිෂ් බන්. ඉතින් අපි පොඩ්ඩක් යනවා මේ පොඩි බබා කැමති අයිටම් එකක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. එතන තියෙන කප් කේක්ස් එක ස්වීට්ස් අයිටම්ස්. ඉතින් කැමති නම් අපි මේ ගන්න කෑම අතරතුර ගත්ත එකක් ඒක නම් ඒක පස්සේ ගන්න හිටපු එකක්. ඉතින් ඒක බබා කැමති කියපු නිසා ඒට අරන් දුන්නා. Some more sushi. Shall we some sushi? I like sushi. ඉතින් බබා කියවින්න අර සුෂි කන්න ඕනේ කියලා. ඉතින් මෙතන තියෙන සුෂි. ඉතින් තවත් තියෙනවා සුෂිස් වර්ග. ඉතින් කැමති එකක් ගන්න පුළුවන්. එතනම සෝස් වර්ග එහෙම තියෙනවා. ඉතින් බබාට එකක් අරන් දුන්නා. Same one, guys. මෙතන තියෙනවා සෑන්ඩ්විචස් වර්ග. එක එක විදියට හදපු සෑන්ඩ්විචස් තියෙනවා. ඒක සැලඩ් කෝන් එකක් වගේ කියන්නේ ගොඩක් දේවල් තියෙනවා. මෙතන වෙනම තියෙනවා එග්ස් වලින් හදපු තවත් ලස්සන දේවල්. එක එක ෆුඩ් අයිටම්ස් එග්ස් වලින් හදපුවා හැම එකකම මේ හරිම ලස්සනයි. ඒක ලස්සන කෝන් එකක්. ඉතින් කැමති එකක් ගන්න පුළුවන්. Ati baba, sell the phone in. මෙතන තනිකරම තියෙන්නේ ස්වීට්ස් අයිටම්ස් කේක් වර්ග තියෙනවා. බටර් කේක් වර්ග කිහිපයක්ම තියෙනවා. ඊට අමතරව ඔය කේසර්ස් මාස්මෙලෝස් වගේ අයිටම්ස් උත් තියෙනවා. Sushi can't eat this with hands. මේ බබා පෙන්නන්නේ සූෂි කන විදිය අපිට. එයා කියන්නේ එකට ස්ටික් දෙකක් ඕනේ කියලා. Eat like this. Like this. ඉතින් එයා මේ කෑම එන්ජොයි කරන විදිහට ඇත්තටම මට ගොඩක් හැපි. මේ තියෙන තවත් ඩ්‍රින්ක් එකක් කැමති නම් අරගෙන බොන්න පුළුවන්. මේක තවත් ෆ්ලේවර් එකක්. ඉතින් මෙච්චර වෙලා කෑවට අපි බබාගේ බර්ත්ඩේ කේක් එක තාම කට් කරේ නෑ. ඉතින් ඒක තමයි දැන් අපි කරන්න යන්නේ. හොටෙල් එකේම arrange කරලා දුන්න කේක් පීස් එකක් තමයි මේ තියෙන්නේ. You go and sit here. You go and sit. Come here. Sit. Sit.
Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Little bit cut. Right. Take it. Now take the piece. Keep. No, no, no. No need. Take and eat. Now go to daddy. Now give to daddy. Okay. ලොකු බර්ත්ඩේ කේක්ස් කට් කරනකොට කේක් පීස් එක කට් කරන එක හොඳයි කියලා හිතුණා. මොකද ගොඩාක් කැම જાති අපි දැන් එන්ජොයි කරන නිසා. ඉතින් මෙතන ගොඩක් ක්‍රවුඩ් එකක් හිටියා. ඉතින් ඇත්තටම ගොඩක් රස්නේ මේ දවස්වල හරි අමාරුයි. ඉතින් ඇත්තටම දැන් කාලා හොඳටම ඇති වගේ. ගොඩක් අපි දැන් කැම જાති ටේස්ට් කරා. ඉතින් දැන් ගොඩක් කට්ටිය කන එක පොඩක් නවත්තලා ඉන්නවා. මොකද අනිත් එක මේ ක්ලයිමට් එකත් එක්ක ප්‍රශ්නේ කාලේ වැඩි. ඉතින් ඒක නිසා හරි අමාරුයි ඉන්න. ඉතින් අපි ආයි තව ටිකකින් තමන හරි කරමු. මට AC එක නෑ කියන්නේ උස්ම හිර වෙනවා වගේ ඇත්තටම. මෙතන AC එක දාලා තිබ්බත් මට දැනෙන්නේ නෑ වගේ එච්චරට අමාරුයි. සමහරවිට මේ ක්ලයිමට් එකත් හින්දා වෙන්නේ නැති. ඉතින් ඒ නිසා අපි ආවා තා මොන හරි කන්න. මෙතන තනිකරම තියෙන කේක් අයිටම්ස් වර්ග එක එක විදිය. අපි බලමු මොනවද අපි ගන්න කියලා. ඇත්තටම මෙතන කේක් වර්ග කේක් ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. චොක්ලට් වැනිලා වලට අමතරව තවත් එක එක විවිධ කෝපි කේක් එක එක විදිහේ වර්ග වලින් කේක් ෆ්ලේවර්ස් තියෙනවා. කොහොමත් අපේ සාමාන්‍ය මේ හයිටි එකේ varieties සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එකේ තියෙන තනිකරම ස්වීට්ස් වර්ග කෙසස් මාස්මිලෝස් වගේ එක එක ෆ්ලේවර්ස් වලින් තියෙන බබාලා කැමතිම අයිටම්ස් ටිකක් තමයි. ඔන්න අපි දැන් යාටත් අරන් දුන්නා. මෙතනත් ඒ කියන්නේ දැන් ස්වීට්ස් අයිටම්ස් තියෙන වගේම මෙතන කේක් අයිටම්ස් තියෙනවා. කේක් වලිනුත් එක එක වර්ගයේ කේක් මේ පහළ තියෙන ඒ වගේ ඒවා. බටර් කේක්, පොල් කේක් එක එක කේක් වර්ග තියෙනවානේ. අනේ ඒ ටයිප් කේක් වර්ග තමයි පල්ලැති. මෙයාලා ගන්න ඔය මාස්මිලෝස්, කෙසස් ඒ ටික දැන් බබාට ආසයි කියලා. ඉතින් ඊට අමතරව අනිත් දේවලුත් උතන තියෙනවා. කැමති නම් ගන්න පුළුවන්. ඕකේ උඩම තියෙනවා කැවුම් කොකිසුත්. මේ දවස්වල අවුරුදු හින්දා ඔය කැවුම් කොකිස් ඒ වගේ කෑම જાති ඊට උඩින් තියෙනවා. මං ආසම බටර් කේක් නිසා ගොඩක් කේක් වර්ග වලට වඩා මං කැමතිම ෆ්ලේවර් එකක් බටර් කේක් වල තියෙනවා. ඉතින් ඒක නිසා බටර් කේක් එකක් ගත්තා. ඊට පස්සේ අපි ගන්න යන්නේ හොට් චොක්ලට් කේක් එකක්. ඒක ඒ වෙලෙම හොට් වෙලා තමයි තියෙන්නේ කේක් එක. ගොඩක් රස්නෙන් කන්න ඕනේ නම් කේක් එකක් මෙන්න මේකෙන් ගන්න පුළුවන්. දැන් අපි ගොඩක් දේවල් කෑවා බිව්වා. ඩ්‍රින්ක්ස් වර්ග, කෑම වර්ග. ඉතින් හිතෙන්නේ නැද්ද තේ එකක් බොන්න? ග්‍රීන් එකක්ද? ග්‍රීන් ටී. ඉතින් මෙතන තියෙනවා එක එක විවිධ වර්ගයේ කේක් වල જાති.
ඔයාට පුළුවන් කැමති ඔයා බොන්න කැමතිම තේ කොළ වර්ගයකින් තේ එකක් හදාගෙන බොන්න. ඒතකොට තේ එක හදන්න අවශ්‍ය ඔයාට සීනි, ඔයාට කිරි දාලා හදන්න ඕන නම් කිරි, ඒ හැමදේම මෙතන තියෙනවා. එතකොට ඔයාට කැමති ප්‍රමාණයට sugar දාලා hot water වෙනම තියෙනවා. එතකොට ඒවට ටී එකේ පැකට් එකෙන් ඔයාට ටී එක අරගෙන ඒ වෙලෙම උණුවෙන් කැමති විදිහට ඒක හදාගෙන බොන්න පුළුවන්. කැමතිම ෆ්ලේවර් එකකින් ගන්නත් පුළුවන්. ඇත්තටම මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ටිකක් කතා කරන්න අමාරුයි එක දිගටම. පුළුවන් විදිහට මම ඔයාලට මේ වීඩියෝ එක කරලා දෙනවා. ඉතින් මේ තියෙන මම තව තේ එකක් හදාගන්න එක පෙන්වන්න. මෙන්න මෙතනින් කප්ස් අරගෙන මෙතනින් කැමතිම ටී ෆ්ලේවර් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමති විදිහට අර මම කලින් කිව්වා වගේ sugars දාලා මිල්ක් දානවා නම් දාලා අකමැති නම් නිකන් කෙවි වගේ නම් අකමැති නම් ඒක අතහැරලා තේ කොළ විතරක් දාලා ඔයාලට හොට් විදිහට ගොඩක් උණුවෙන් හොඳට තේ එකක් බොන්න පුළුවන්. Superman and Robin Hood was still alive. Oh, I believe it. Oh, I believe in you. ඉතින් මම අපේ බබාට හැම වෙලේම කියන දෙයක් තමයි ඕනම කෙනෙක් කෑම ඉල්ලුවොත් ඒ කට්ටියට කෑම දෙන්න. කිසිම කෙනෙකුට කෑම නොදී ඉන්න එපා. ඔයා ස්කූල් එකේ වුණත් වගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න ඕනම කෙනෙක්ට කාවත්ම කිසිම කෙනෙක් බඩගින්න තියන්න එපා. හැම කෙනෙක් එක්කම කෑම බෙදාගෙන කන්න කියලා. ඉතින් මං අම්මා කෙනෙක් විදියට මගේ දුවට ගොඩක් කන්න දෙන්න කැමති කෙනෙක්. කවදාවත් මෙයාට කෑම නොදී ඉන්න කැමති නෑ. එයාට මට පුළුවන් හැමදේම මං හදලා දෙනවා. එයාට කැමති දේ මං කන්න දෙනවා. ඉතින් එයා චූටි වුණත්, එයා කවදාරි ලොකු වුණත් මට එයාට නොදී නම් කවදාවත් කෑම කන්න බැරි වෙයි. එච්චරටම මට මගේ දුව වටිනවා. ඉතින් එයාට මං හැමදාම මට පුළුවන් තාක්කල් මං එයාට කන්න දෙනවා. ඉතින් අපි සෑහෙන වෙලාවක් රෙස්ටොරන්ට් එකේ හිටියා. ඇත්තටම හොඳ හයිට් එකක් වෝටර් ස්ටේජ් එකේ තියෙන්නේ. දැන් අපි ඇත්තටම දැන් නම් ඇති වගේ ඕනටත් වඩා එන්ජොයි කරා. ඇත්තටම මගේ දුව කියන්නේ මගේ හැමදේම. ඒ කියන්නේ වෙලාවකට එයා මගේ අම්මා වගේ, මගේ තාත්තා වගේ. එයා හැම විදියකින්ම මගේ ළඟින් ඉන්නවා. මට එයා මගේ ළඟ ඉන්න තාක්කල් ඒක ලොකු වෙනසක් මට. මං දන්නේ එයාම තමයි මට ඉන්නේ. මං ඇත්තටම එයා හින්දාමයි මේ ඉන්නේ. මං දන්න විදිහට මං එයාට ගොඩක්ම ආදරෙයි. මගේ දුවට ඇත්තටම එයා ගොඩක් හොඳ දරුවෙක්. එළියට දැම්මොත් නම් එක තැනක ඉන්නේ නැහැ. ඉතින් එයාට ආස තැන්වල යනවා. ඉතින් එයා කියනවා මේක උඩ නගින්න ඕනේ කියලා. එයාට නැගලා ඉන්න ඕනෙලු එයාට ආස විදියට. ඉතින් ඔය බලන්න එයා එම් තමයි ඉන්නේ. ඉතින් දරුවෝ මොන වැරදි කරත් අපිට කවදාවත් එයාලා එක්ක නම් ඉතින් තරහ වෙලා ඉන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට. ඉතින් ආද්‍යගේ කියන්නේ මගේ දුවගේ 6 වෙනි බර්ත්ඩේ එක තමයි මේ බැලුවේ.